යෝ මින්නසාන් ඔහායෝ ගොසයිමාස් ඔන්න අද ඔයාලා ගොඩක් දවස් ඉඳන් බලබල හිටිය වීඩියෝක් අද තමයි මේ දාන්න හදන්නේ. ඒක තමයි එදා හරියටම සති දෙකමාරකට විතර කලින් Q&A පෝස්ට් එකක් දාලා තියෙනවා. මේක එතන පෙන්නලා තියෙනවා Q&A පෝස්ට් එකට ඔයාලගේ ප්‍රශ්න ටික මම දාන්න කියලා තිබ්බා. දැන් ඒකේ දාපු ප්‍රශ්න වල තමයි අද මේ වීඩියෝ එකක් කරන්න යන්නේ. කොහොම හරි ප්‍රශ්න තිබ්බා ප්‍රශ්න 82ක් තිබ්බා හැමෝම දාලා. ඒකෙන් අද මම මේ හැම ප්‍රශ්නකටම උත්තර දෙන්න යන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද? ඒව මේ ඔයාලා ඔක්කොම කමෙන්ට් කරලා තිබ්බා. දැන් අපි මේ ප්‍රශ්න ටික අපි අද බලමු. මම අද ඔක්කොම උත්තර දෙනවා ඔයාලා අහපු හැම ප්‍රශ්නකටම. මේක කලින් දාන්න තිබ්බා. මේක කලින් දාන්න බැරුණා. මේ දවස් ගිය දවස්වල පොඩ්ඩක් වැඩ වැඩි වුණා. ඉස්කෝලේ ගිහිල්ලා එනවා. ඊට පස්සේ අද තමයි අද ඉරිද දවසක. අද හරියටම ඉරිද දවසක් ඉස්කෝලෙත් නිමාඩුයි. වැඩ තියෙන්නේ රෑ. ඒ නිසා අද තමයි මට මේක කරගන්න පුළුවන් වුණේ. එහෙනම් අපි යමු ඔයාලා දාලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. අයියේ ජපාන් යන්න සල්ලි හොයාගත්තේ කොහොමද? මට නම් ජපාන් එන්න සල්ලි දුන්නේ තාත්තා. තාත්තා තමයි මට ඔක්කොම සල්ලි ටික දුන්නේ. මට ගියා ලක්ෂ 28ක් 29ක් වගේ ගියා බඩු ටික නැතුව. නිකන් සම්පූර්ණ ජපාන් යන කොස්ට් එකත් එක්ක ඉස්කෝල් එක අවුරුද්දකට ෆීස් ගෙවලා ඊට පස්සේ ටිකට් වල නම් ඒ ටික ඔක්කොටම මට 28ක් වගේ ගියා. ඊට පස්සේ බඩු ටිකටත් එක්ක ලක්ෂ 3ක් වගේ ඇඳුම් ටිකත් එක්ක ඇඳුම් ඔක්කොම බඩු මුට්ටු ටිකත් එක්ක 3ක් විතර යන්නේ නැති. ඒක නම් තමයි ජපාන් එන්න මට ගියේ. සමහර අය අඩු තැන් වලින් යනවා. ඒත් අවුලන්නේ අර ඔක්තෝබර් ඉන්ටෙක් ජුලයි ඉන්ටෙක් වල සාමාන්‍යයෙන් අඩුවෙන් ස්කූල් ෆීස් එහෙම. දැන් අපේ දැන් අවුරුදු අප්‍රේල් ආපු නිසා අපිට අවුරුදු දෙකේම ස්කූල් ෆීස් තියෙනවා. දැන් ඔක්තෝබර් එහෙම ආවට පස්සේ ස්කූල් ෆීස් සෙට් වෙන්නේ අවුරුදු එකයි මාස 3ක් වගේනේ. නොතොර ස්කූල් ෆීස් එක අඩු වෙනවන්නේ. ඒ ඊට පස්සේ ඒජන්සි වලින් ඒක ඒ නිසා මේ අඩු වැඩි වෙනවා. ඒක තමයි. ඊට පස්සේ අහලා තියෙනවා ජපාන් ඉගෙන ගන්න අමාරුද එක්සෑම් එක. එක්සෑම් එහෙම ලොකුවට අමාරුවක් නැහැ. N5 නම් ෂේප් එකේ අවුලක්ම නැහැ. N5 එකේ අර kanji තියෙනවා. දැන් අපි ලිසනින් දැන් වෙන භාෂාවන්නේ ඒකේ ලිසනින් එක එහෙම හද්දි ටිකක් අවුල්. ලිසනින් ඉතින් මේ හදා ගන්න වෙන්නේ ලිසනින් එක අහලම තමයි. මේ YouTube එකේ දාලා තියෙනවා ඒ ලිසනින් තියෙන ඒවා. නිහොන්ගෝ නූක් වගේ පේජ් වල මම ඇහුවේ ඒ පේජ් එක නිහොන්ගෝ නූක් කියලා. මේ පේජ් එකේ N4 එකේ N5 එකේ N3 වල ලිසනින් මම හිතන් තිබ්බා. මේ ලිසනින් එක එකකින් මම හදාගත්තේ. ඊට පස්සේ kanji නම් ගොඩක් අහලා තිබ්බා. මේ kanji පාඩම් කරන්නේ කොහොමද? මතක තියාගන්නේ කොහොමද? ගොඩක් අයට තියෙනවා. මට දැන් WhatsApp වලත් එවනවා. ගොඩක් අය kanji පාඩම් කරගන්නේ කොහොමද? මතක තියාගන්න නැහැ. කොච්චර පාඩම් කරා මතක තියෙන්නේ නැහැ. kanji පාඩම් කරන දෙයක් නැහැ. ඒක තියෙන්නේ මේ නිකන් රූපාක්ෂර වගේනේ. ඒක රූපාක්ෂරේ ඒක මේ kanji දැන් හැඩේ එහෙම බලලා ඒක මතක තියාගන්න එකක්. නැත්තම් මම නම් පාඩම් කරගත්තේ ලියලා එක දවසට kanji 5 ගාන ලියලා ඊට පස්සේ දවසේ ආයෙ කලින් දවසේ ලියුව 5ත් එක්ක kanji 10 ලියනවා. එහෙම දිගටම කරගෙන ගිහිල්ලා ඊට පස්සේ එක දවසක් එනවා kanji 100ම එක දිගට පුළුවන් වෙන දවසක්. දැන් N5 එකේ සාමාන්‍යයෙන් kanji 100ක් වගේ තියෙන 120ක් අය අතර තමයි kanji තියෙන්නේ. N4 එකේදී N5 එකේදී N4 එකේදී N5 kanjiත් එක්කනේ ඔක්කොම නොතර තියෙනවා 250ක් 300කට කිට්ටු වෙන්න තියෙනවා kanji. ඒකත් එහෙම පාඩම් කරගන්නේ. එක්සෑම් එක මහ ලොකුවට මේ N5 එක අමාරුවක් නෑ. ලකුණු 80 වෙනි ගන්න තියෙන. N4 එක නම් ටිකක් අමාරුයි. බොරු කියනවා. ඒකේ බුන්ෂෝ එහෙම තියෙනවා. අර ඡේද ප්‍රශ්න සිංහලෙන් කිව්වොත් අර ඡේදයක් දීලා ඡේදේ අර ප්‍රශ්න අහන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ලිසනින් එකත් N4 එකේ ගොඩක් අමාරුයි. ඊට පස්සේ kanji නම් අවුලක් නෑ මට. ෂේප් එකේ මේ kanji ටික එකම kanji ටික එන්නේ කරකවලා. ඒක තමයි මේ පැත්තෙන් තියෙන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා part time කරලා කීයක් හොයාගන්න පුළුවන්ද? කීයක් වියදම් වෙනවද? සාමාන්‍යයෙන් මෙහෙ නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් සතියට පැය 28යිනේ. ඒ සතියට පැය 28 කියන්නේ දැන් සතියට මාසෙට සති 4ක් තියෙනවනේ.
28 ඒවා 4ක් බැලුවොත් 112ක් වගේනේ පැය. උතර මාසෙට වැඩ කරන්න පුළුවන් පැය 112යි. දැන් සමහර තැන්වල දැන් ආපු මුල්ම කාලේ මුල්ම දවස්වල මේ වැඩ කරනකොට පැය 28ම දෙන්නේ නැහනේ අපිට. පැය 22යි 26යි එහෙම දෙන්නේ. සාමාන්‍යයෙන් පැය 28ම වැඩ කරොත් කොළ 14ක් 15ක් වගේ හොයාගන්න පුළුවන්. මැක්ඩොනල්ඩ් එහෙම පඩි ටිකක් අඩුයි. ඒකේ කොළ 12ක් 13ක් වගේ තමයි සෙට් වෙන්නේ. රෙස්ටුරන්ට් වල නම් කොළ 14ක් 15ක් වගේ අනිවාර්යෙන් පැය 28 වැඩ කරොත් සෙට් වෙනවා. ඒක තමයි ඒකට උත්තරේ. වියදම ඇවිල්ලා වියදමේ කියන්නේ දැන් අපි ස්කූල් ෆීස් ගෙවන්න බෑ ලබන අවුරුද්දට. ඒකට ඉතින් අනිවාර්යෙන් කොළ 10ක් හම්බුනොත් කොළ 6ක්වත් තියාගන්න බෑ. ඊට පස්සේ අපි වියදම් වෙන ඒවා ලයිට් බිල් දාන්න ඕන, වතුර බිල් දාන්න ඕන, ගෑස් බිල් දාන්න ඕන. ඊට පස්සේ ෆෝන් එකේ බිල ගෙවන්න ඕන අපි. ඊට පස්සේ බිල් ටික තියෙන්නේ එච්චරයි. ඊට පස්සේ කන්න මොනවා හරි බඩු මුට්ටු ටිකක් ගන්න ඕන, හාල් ගන්න ඕන. මෙහි හාල් ටිකක් ගණන් සමහර කිලෝ 5 තියෙනවා 4500යි 600යි එහෙම තියෙන්නේ. මේ ඊට පස්සේ ට්‍රේන් දයියෙක් ගෙවන්න ඕන. ඒකේ කාඩ් එක තියෙනවා. කාඩ් එකෙන් තමයි ඒක මේ චාර්ජ් කරලා නැත්නම් කිප්පු දදා යනකොට එපා වෙනවා. චේන් එකේ ස්විච් කාඩ් එක පස්මෝ කාඩ් එක කාඩ් එකක් තියෙනවා. ඒකට මේ සල්ලි දාලා තේකේ ගහගත්තට පස්සේ අපිට ඕන වෙලාවක එහෙම මෙහාට යන්න නැහැ. ඒකටත් යනවා. සාමාන්‍ය සමහර වෙලාවට ඒකෙන් ඉස්කෝලේ වරිබිකි දෙනවා. අපි ඉස්කෝලේ නැහැ වරිබිකි දුන්නේ නැහැ. මේ අපි සල්ලි සම්පූර්ණ සල්ලි දාගෙන අපි ඒක හදා ගන්න ඕන. ඊට පස්සේ හාල් තිබ්බා පාර්ට් ටයිම් කරලා කීයක් හොයාගන්න පුළුවන් කීයක් වෙනවද ඒක හරි. ලෝන් එකක් ගහලා આવොත් ගේමක් ගහන්න බැරි වේද? ලෝන් එකක් ගහලා આવොත් දැන් මෙහෙන ඉතින් ගොඩක් අය 135මකෝ මේ එකපාර හොයාගන්න බෑනේ. අනිවාර්යෙන් 10ක 15ක හරි අනිවාර්යෙන් ලෝන් එකක් ගහලා තමයි ලංකාවේ එන්නේ. මොකද 135ක් තියෙනවා නම් මෙහෙ ඇවිල්ලා මේ එන්නේ නැහනේ. මොකක් ලෝන් එකක් ගහලා තමයි අනිවාර්යෙන්ම මේ ගොඩක් අය මෙහෙන ගොඩක් අය එන්නේ ලෝන් එකක් ගහලා. ලෝන් එකක් ගහලා આવොත් ඉතින් මෙහෙම පැය 28 ජොබ් එක කරලා නම් ලෝන් එක පියවන්න අමාරුයි. අයියා අපිට ලබන අවුරුදු ස්කූල් ෆීසුත් තියෙනවනේ. ලබන අවුරුදු ස්කූල් ෆීස් තියෙන නිසා ලක්ෂ 15ක ලෝන් එක 15ක් 16ක් වගේ ලෝන් එකක් ටිකක් ඒකත් අවුල් නැහැ කියන්නේ. සමහර අය ලක්ෂ 20ක් 30ක් වගේ දානවා සම්පූර්ණ ලෝන් එක දාලා આવොත් නම් ටිකක් අමාරුයි. පැය 28 ජොබ් එක කරලම මේ ගොඩ දාගන්න. ඒ නිසා අපිට හෑන්ඩ් කෑෂ් එකක් අනිවාර්යෙන් කරන්න වෙනවා. හෑන්ඩ් කෑෂ් කරන්න මෙහෙම හෑන්ඩ් කෑෂ් කරන්න පුළුවන්. දැන් මෙහි අර පොඩ්ඩි අර අගමැදි ඉන්න සීන් එකක් නිසා හෑන්ඩ් කෑෂ් තහනම් මෙහි ගොඩක්. දැන් ඒ කියන්නේ හෑන්ඩ් කෑෂ් කියන්නේ අර අත්තට ඒවල වැඩ කරලා අත්තට ඒවල සල්ලි දෙන ඒවනේ. මේ හෑන්ඩ් කෑෂ් එකක් කොහොම හරි සෙට් කරගත්තොත් ඒකෙත් කොළ 10ක් විතර සෙට් කරගත්තොත් ලෝන් එක ගෙවාගෙන පුළුවන්. නැත්නම් අර පැය 28 වැඩ කරලා හම්බ වෙන කොළ 12න් 13න් නම් ලෝන් එකක් ගෙවන්න ටිකක් අමාරුයි. හෑන්ඩ් කෑෂ් කරගෙන අනිවාර්යෙන් භාෂාව ගොඩක් ඕන. හෑන්ඩ් කෑෂ් තියෙන කොම්බිනි වල තියෙනවා. ඊට පස්සේ පොඩි පොඩි රාමෙන් කඩවල තියෙනවා. ඒ වගේ තමයි ගොඩක් හෑන්ඩ් කෑෂ් ජොබ් තියෙන්නේ. මේ ලෝන් එකක් ගහලා આવොත් අපිට පැය 28 වැඩ කරන ටිකක් අමාරුයි. ඒත් ෂේප් එකේ ලංකාවේ 20000 30000 වගේ ලෝන් එකක් එහෙම දාලා ටිකක් පියවන්න නැහැ. මාසෙ 20000 30000 වගේ දාලා ෂේප් එකේ මේ නැත්තම් හෑන්ඩ් කෑෂ් සෙට් කරගත්තොත් නම් ගේමක් ගහගන්න පුළුවන්. ස්ටුඩන්ට් කාලය ඇතුළත අවුරුදු 4යිනේ. ලැන්ග්වේජ් ස්කූල් එකෙන් පස්සේ මොකද්ද කරන්න ඉන්නේ? මම අවුරුදු 2 ලැන්ග්වේජ් ස්කූල් එකෙන් පස්සේ මම සෙමොන් ගක්කෝ තමයි යන්න හිතන් ඉන්නේ. දයිගකු නම් යන්න හිතන් ඉන්නේ. දයිගකු එක අවුරුදු 3ක් 4ක් වගේ දෙනවා. ඒ නිසා සෙමොන් එකට තමයි යන්න හිතන් ඉන්නේ. සෙමොන් ස්කූල් ගියොත් මොන වගේ කෝස් එකක්ද අයියේ කරන්න ඉන්නේ? මම සෙමොන් ගක්කෝ ගියොත් නම් මං කරන්න හිතන්නේ කුරුම පැත්තෙන් කියන වාහන පැත්තෙන් වාහන ඔටෝමොබයිල් ඉංජිනියර් මං ඒ පැත්තෙන් තමයි යන්න කියලා හිතන් ඉන්නේ. බලමු ඉස්සරහට. ලැන්ග්වේජ් ස්කූල් එකෙන් පස්සේ කැම්පස් යනවා නම් කීයක් වගේ වියදම් වෙනවද? ටෙක්නිකල් ස්කූල් යනවා නම් කීයක් වගේ වියදම් වෙනවද? දෙකෙන් මොකටද යන්න හොඳම? ඒ කියන්නේ යන්න හොඳම මොකටද කියලා එහෙම කම්පෙයාර් කරන්න බෑ. කොහොම හරි දයිගකු වලට වඩා දයිගකු වලටත් යනවා මාසෙකට ඒ කියන්නේ අවුරුදු දයිගකු අවුරුදු 3යි නම් මේ තුනට සාපේක්ෂව ගාණ එහෙම තියෙන්නේ.
කොමාරි කුරුම ටොයෝටා නිස්සාන් මිට්සුබිෂි වගේ ටොයෝටා කයිෂා වලට මේ කුරුම කයිෂා වලට යනවා නම් අනිවාර්යෙන් අවුරුද්දට කොළ 170ක් වගේ ඉල්ලනවා. ඒ කියන්නේ අපි අවුරුදු දෙක වැඩ කරනවා 172ක්. අන්න එහෙම තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ කියන්නේ කොළ ගාන අපි ගෙවන්න ඕන කොළ. මේ නිකන් ඉගෙන ගන්න බෑනේ. ඒ නිසා 170ක් ඔය වගේ සාපේක්ෂ ගානක් තමයි යන්නේ. මේ ගොඩක් ඉතින් අර 100 මේ කුරුම කරනවා ගොඩක් අය. දැන් අපි ආපු දවසේ අපි ලංකාවේ දැන් හිටන් ඉන්නේ කුරුම කරනවා. කුරුම කරලා ටොයෝටා එක නිස්සාන් එක යනවා. ඊට පස්සේ මෙහි ආවට පස්සේ තමයි ටිකෙන් ටික අර ගානත් එක්ක සාපේක්ෂව තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්නේ. මේ අවුලන්නේ දෙකම හොඳයි. මෙහෙන් ඉන්නේ කැම්පස් ගියත් එකයි සෙමොන් ගියත් එකයි අවුලක් නැහැ. ෂේප් ඒ දෙකෙම. ඔහෙට ආවට පස්සේ ආයේ ගෙදරින් සල්ලි ගන්න ඕන වෙන එකක් නැද්ද? මෙහෙමයි. ගෙදරින් සල්ලි ගන්න ඕන කියන්නේ දැන් මං ඔයාලා එනවා කියන්නකෝ. ඔයාලා එනකොට අනිවාර්යෙන් කොළ 10ක් 12ක් අතර ඒ වගේ ගාණක් අරන් එන්න. නැත්තම් පොඩ්ඩක් හිර වෙනවා. ඒ මුල් මාස 2ක් 3ක් විතර යනකම් අනිවාර්යෙන් ජොබ් එකක් නැති තනියෙන් ආවොත් ජොබ් එකක් නැති වෙන්න පුළුවන්. කවුරු හරි මෙහි ඉන්නවනම් ෂෝකය කරලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්. දැන් මට උනත් දෙකින් මං කියන දැන් මං ආවේ අප්‍රේල් වලනේ. දැන් ඇවිල්ලා මං ඇවිල්ලා අපේ මාස දැන් 3ක් වෙනවා. මාස 3ක් ඇවිල්ලා මට දැන් ජොබ් එක සෙට් වෙලා මං සති දැන් ගිය මාසේ මට ජොබ් එක සෙට් වුණා. මේ මාස වෙනකම් මට ජොබ් එකක් තිබ්බේ නෑ. ඒ කියන්නේ ෂෝකය කරන්න කවුරුවත් හිටියේ නෑ. ෂෝකය කරොත් ඔන්න ආපු ගමම්ම ඊට පස්සේ දවස් අපිට ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්. එහෙම වුණොත් අවුලක් නැහැ. එහෙම වුණොත් ෂේප් ඔතකොට ලබන මාස අපිට ජොබ් මේ පඩි හම්බ වෙනෝනේ. දැන් මාස 2ක් විතර ඉන්නකොට අපිට කන්න ඕන. ඊට පස්සේ ට්‍රේන් ෆී එකට සල්ලි ඕන. අයි ඉස්කෝලේ යන්න එපා. අපි ඉස්කෝලේ නැති වෙන්නේ නැහනේ. ජොබ් එකක් නැතුණයි කියලා. ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕන. ඊට පස්සේ මොකක් හරි මේ කෑම බීමක් ඒව කන්න බොන්න ඕන. ඊට පස්සේ ඔය හාල් ඒව ගන්න අපි හාල් ලංකාවෙන් එනකොට පොඩි හාල් 5ක් වගේ නනන් එන 5ක් 6ක් වගේනේ හාල් ගෙනවන හාල් ගේන්න ඕන. ඔය අනම් මනන් ඒව කරනකොට සල්ලි ටික එහෙම ටික වියදම් වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් අන්තිමම ටිකේදී හිර වෙනවා. ඒක නිසා කොළ මන්නම් කියන්නේ 10ක් 12ක් අතර ප්‍රමාණයක් කරන්නේ හොඳටම ඇති. ඔතකොට අවුලක් කෙනෙක් ගන්න ඩස් ජොබ් එකක් තනියෙන් සෙට් කරගත්තා පස්සේ ෂේප් එකේ ජොබ් එකේ මේ මාසේ පඩි හම්බෙන්නේ අපිට හම්බෙන්නේ ලබන මාසේ පඩිය. මාසයක් පස්සට තියලා තමයි අපිට පඩිය හම්බෙන්නේ. ඔතකොට මේ මාසෙදී අපිට කොළ 10 ෂේප් කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ජොබ් එක සෙට් වුණාට පස්සේ ගාන්න සෙටල් වෙනවා. ඔතර මේ ලයිට් වතුර බිල් ගෑස් ටික ගෙවාගෙන ෆෝන් බිල්ලත් ගෙවාගෙන ෂේප් එකේ ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා බ්‍රදර් ජපාන් ආතල්ද ඇවිල්ලා බලන්නකෝ ආතල් දීලා හැබෝට වෙන්නේ කියලා මේව කරනවා ආතල්ද නැද්ද කියලා බලා ගන්න. එන්න ඒකට උත්තරේ ඒක තමයි. අයියෝ ක්ලාස් ගියේ කොහෙද N5 මම මාතර ගෙවල් N5 ක්ලාස් ගියේ මම මාතර මම ගියේ මාතර ඊයෝල් ලංකාවේ ඒකේ තමයි මම N5 N4 දෙකම ඉගෙන ගත්තේ. අහන්න දෙයක් නැහැ වෙකේෂන් එනකොට බෝතලයක් ගෙන එක. මෙහෙ බේපත් දෙවරුණා කයි මාරු රට හොඳේ බීර් උනත් මැරෙන්න පුළුවන්. මේ බියර් එක තියෙනවා 170 ගාන ඉඳන් ඔය වගේ ගණන් තියෙන්නේ සර 9ක් වගේ ප්‍රසන්ටේජ් එක 9ක් වගේ ලංකාවේ නම් 8.8ක් වගේ තියෙන්නේ. මේ 9 ඔය ගණන් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ පාර්ට් ටයිම් ජොබ් කරලා හොරිනුත් කරලා සාමාන්‍යයෙන් කීයක් වගේ හොයන්න පුළුවන්ද මාසෙකට? මම ඉස්සෙල්ලා කිව්වා පාර්ට් ටයිම් අපේ පැය 20 වැඩ කරලා කොළ 15ක් වගේ ගහුවොත් පාර්ට් ටයිම් කොළ 10ක් වගේ ගහුවොත් 25ක් 30ක් වගේ අතර ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. මේ මාසේ සමහර අය 40 ගහන අයත් ඉන්නවා. යමතෝ වගේ ඔය බර වැඩ තියෙන අන්නේ වගේ ගහුවොත් අනිවාර්යෙන් මාසෙට පොතට ගහුවොත් කොළ 20ක් වගේ හම්බ වෙනවා. ඊට පස්සේ හෑන්ඩ් කෑෂ් එකක් ගෙවුවොත් කොළ 15ක් වගේ කොළ 35ක් 40ක් වගේ ප්‍රමාණයක් මාසෙකට හොයන්න පුළුවන්. ඔයා ලංකාවේ කොහෙද ඉන්නේ? මං ඉන්නේ මාතර. මාතර හක්මන්න මාතර පාරේ යටියෙන් ඉන්නේ මම. අයියේ ඔයාගේ උස බර අනිවාර්යෙන් කියන්න. උස කීයද කියලා කියන්න හොඳේ. ජපාන් මිනිස්සු ගොඩක් උසද? අනිම උත්තර ඕන අයියේ. මරු ප්‍රශ්න තියෙන්නේ. මගේ උස 158ක් වගේ වෙනවා.
බර නම් ලංකාවේ ඉඳන් මැනගෙන ආවට පස්සේ 55ක් වගේ තියෙන දැන් නම් කිලෝ 4ක් විතර බැහැස්සපු ලයින් එකක් වගේ තියෙන්නේ. ජපාන් මිනිස්සු ගොඩක් උසද. ජපාන් අය එහෙම උසක් නැහැ. ඉතින් සාමාන්‍ය ලංකාවේ අය ගන්න සමහර අය උස අය ඉන්නෝ. මේ ඒක තමයි ඉතින්. ඊට පස්සේ අහලා තියෙනවා ජපාන් එන්න කීයක් ගියාද? මට 28යි ගියේ. බඩු ටික නැතුව මට 28ක් ගියා. අනාගත බලාපොරොත්තුව මොකද්ද? මගේ අනාගත බලාපොරොත්තුව ටොයෝටා කයිසයික වැඩ කරන තමයි මගේ අනාගත බලාපොරොත්තුව. බලමු. කැමැතිම වාහනේ මොකද්ද? මගේ කැමැතිම වාහනේ BMW එක තමයි. මම ලංකාවේ ඉඳන් එනකොට මගේ කැමැතිම වාහනේ KDH එක. ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ KDH එක මම නැති කරගත්තා. මොකද කියනවා නම් මෙහෙ KDH එක ගන්න ගෙවල් වල අස් කරන බඩු තියෙන්නේ. අන්න ඒ බඩු පටවන්න එක මේ කෑලි බෑඩ් දාගෙන අරන් යන්න ඇඳවල් මෙට්ටවල් දාගන්න. ඒක මට මෙහෙ ආවට පස්සේ මේ KDH එක දැක්කට පස්සේ KDH එක මට එපා වුණා. ඒ නිසා මම මගේ ඩ්‍රීම් වෙහිකල් එක BMW එකට මාරු කරගත්තා. නැත්තම් මගේ ලංකාවේදී ඩ්‍රීම් වෙහිකල් එක තියෙන්නේ KDH එක. ඊට පස්සේ මෙහි ආවට පස්සේ තමයි ඒක ශකබුමුනේ. දැන් ඩ්‍රීම් වෙහිකල් එක BMW එක. කැමැතිම ගේම් එක මොකද්ද? ගේම් නම් ලංකාවේදී හැම ලොකුවට ගැහුවේ නැහැ. මෙහි ආවට පස්සේ දැන් පළවෙනි මාසෙ දෙකේ ටිකක් අමාරුනේ. ගෙදර අයත් මතක් වෙනවා. ඒ නිසා මම ෆ්‍රී ෆයර් අරගෙන මල්ලි මේ අපේ තව සහෝදරෙක් ඉන්නවා මේ ලොකු අම්මගේ මේ පුතා අපි තුන්දෙනා ඉතින් ෆ්‍රී ෆයර් ගහගා හිටියේ. රෑ අයියා මුල්ම දවසට කාවත් කවුරුත් නැහැ. නිකන් කම්මැලි ගමේ ඔය අප්පාර්ට්මන්ට් එකට ඉන්න යන්න තැනක් අදන්නේ නැහැ. පාරවල් මේ දන්නෙත් නැහැ. ඒ නිසා අප්පාර්ට්මන්ට් එක වල හිටියේ සති දෙකක් තුනක් හිටියා පොඩ්ඩක්. ඒ ටිකේ ෆ්‍රී ෆයර් තමයි ගැහුවේ. කෙල්ලෙක් ඉන්නවද? ඒ ටික අන්තිමට උත්තර දෙන්න. අන්තිමට දෙන්න අනිවාර්යෙන් උත්තර දෙන්න. ඒකට කියන්න තියන්නේ හොඳට ගේම ගහන් ඵලයන්. සයිඩ් එකෙන් YT කරගෙන යමන් අතාරින්න එපා. බැරිද යන්න සුද්දා. හැබැයි අපි බලන් ඉන්නවා ගක්කෝ අවුරුදු 2 ඉවරලා සෙම්මොන් හොදයිකකු කාලෙකට ජප්පෙක් එක්ක වීඩියෝ එකක් දානකම් හොඳේ. වාහනයක් එහෙම බස්සලා ගැම්මක් අල්ලමු. සල්ලි ඉතුරු කරපන් හොඳේ. දන්නවනේ ඉස්සරහට කරන්නේ දේවල් සල්ලි වේදම් කරද්දි පරිස්සමෙන්. දැන් එන්නේ කීයක් වගේ ගියාද මට ටිකට් එක මචං. අඩෝ ඒ කමෙන්ට් එක ආදරෙයි අනිවාර්යෙන් ඒ ඔක්කොම එහෙම කරන්නම්. සල්ලි වේදම් කරද්දි පරිස්සමෙන්. දැන් එන්නේ කීයක් ගියා වගේ. මට මෙහෙම ඇහුනේ. හොඳ මට උනේ මරු කේස් එක. මම ලංකාවේ දාගෙන එනකොට මේ දැන් අපේ ඒ කාලේ ජෙනරේට් එක වැඩිනේ. අපි එන දවස් අප්‍රේල් කියන්නේ සීසන් එකනේ. දැන් මෙහෙට ගොඩක් ළමයි එනවා. ඊට පස්සේ මෙහෙන් කොමාරේ මේ සීසන් එක නිසා ටිකට් ගණන් ගියා. ඊට පස්සේ අපිට ලක්ෂ 2.5 ටිකට් එක 3ට වගේ ගියා. 3ට වගේ ගියා. මට මතක හැටියට මට මතක නැහැ හරියට. කොමාරේ ලක්ෂ 3ක් වගේ වුණා ටිකට් එක අප් එක විතරක්. ඊට පස්සේ ඒකත් කිව්වේ අපි ට්‍රාන්සිට් එක ආවේ චීනෙ බහැලා. අපිට කිව්වේ චීනෙදී පැයක් හරි පැය දෙකක් හරි කිව්වා චීනෙ ඉන්න ඕන. ඉඳලා ඊට පස්සේ ෆ්ලයිට් එක තියෙන්නේ එහෙම කියලා කිව්වේ. ඊට පස්සේ කොහොම හරි අපි ආවට පස්සේ බණ්ඩාරනායක එකෙන් කිව්වා මේ මොකද්ද එයාපෝට් එකෙන් කිව්වා මේ ට්‍රේන් එකලෝ ෆ්ලයිට් එක මේ ඩිලේ එකක් වෙලා වෙච්ච නිසා අපිට මේ චයිනා මේ පැය 15ක් ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් අපිට කරගන්න දෙයක් උනා. අපි එනකොට සල්ලි මාරු කරන් ආවෙත් නැහැ. ඒ යෙන් භාවිතා කරන්නේ නැහනේ. ඊට පස්සේ හරි කමන්න නැtei කියලා මොකක් හරි කියන්නේ කියලා ගියා. ගියාට පස්සේ දැන් අපිට කිව්වේ දැන් විනාඩි 20ක් නේ. ඉතින් ෆ්ලයිට් එක මේ ඩිලේ වෙච්ච නිසා විනාඩි 20 පැය දෙකක් නේ. ඊට පස්සේ ෆ්ලයිට් එක ඩිලේ වෙච්ච නිසා ෆ්ලයිට් එක පැය දෙකක් ඩිලේ වුණේ ලංකාවෙන් නගින එක. ඊට පස්සේ කොහමද මේ පැය දෙක ඩිලේ වෙච්ච නිසා තමයි අපිට හොංකොං වලින් පැය 15ක් 16ක් වගේ අතර ඉන්න වුණා. ඊට පස්සේ කොහමද අපි දවස් දෙකක් වගේ මේ ෆ්ලයිට් එකේ තමයි හිටියේ. ඇයි මුළු ඒ ටිකේම ෆ්ලයිට් එකයි හොංකොං වල හිටියා පැය 15ක්. ඊට පස්සේ ලංකාවෙ ඉඳන් යනකොට ගියා චයිනා වලට පැය 6ක් වගේ. ඊට පස්සේ චයිනා වලින් ඉඳන්
පැය තව 4ක් වගේ තියෙනවා. එතකොට පැය 28ක් වගේ 26ක් වගේ සෙට් වෙනවා ඔක්කොම ටික මේ ෆ්ලයිට් එකේ මේ එයාපෝට් එකේ හිටපු ටික. ලෝන් දාලා ආවොත් දැන් තාත්තේ කොහමද? මම ඒකට ඉස්සෙල්ලා කලින් උත්තර දුන්නා ලෝන් දාලා ආවොත් නම් අවුලක් නැහැ. ෂේප් එකේ ගේමක් ගහ ගන්න පුළුවන් හෑන්ඩ් කැෂ් එක සෙට් කරගත්තොත්. මම ඒකට කලින් උත්තරේ දුන්නා. අයියවා එලෙවල් කළාද මොන අංශෙන්ද කරේ? මම එලෙවල් කරා 2024 මං කරේ. මම බයෝ කරේ. බයෝ කරලා C2S එකක් තිබ්බා. මේ ඊට පස්සේ මම ආයි කරන්න ගියේ. කරන්න ගියාට පස්සේ සෙකන්ඩ් සයිඩ් ගියා මාස 3ක් වගේ. ඊට පස්සේ තමයි ඒක ඕඩ් නැතේ කියලා හිතලා ආයෙ පාවුණා. ආයෙ පාඩම් කරන්න ගියාට පස්සේ මේ පාව වෙච්ච නිසා තමයි මේ ජපන් කරන්න ආසාවක් ආවා. ඊට පස්සේ ජපන්ට ඒ වීඩියෝ බැලුවා. ජපන් සයිඩ් එක බැලුවා කොහොමද යන්න ක්‍රම කියලා බැලුවා. මේ ඊට පස්සේ තමයි ස්ටුඩන්ට් වලින් ජපන් ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි ආවේ මෙහාට. මේ කරනව අනිවාර්යෙන් කියපන්. ඔට්ටුයි බෑ. නම ගම කෙල්ලෙක් ඉන්නවද? මගේ නම මලිත් විදුරංග. ගම ඇවිල්ලා යටියන මාතර යටියන. කෙල්ලෙක් ඉන්නවද? යට පස්සේ අන්තිම වෙලාවේදී උත්තර දෙන්නම් ඒකට. ට්‍රේනින් නීස් වලින් ජපන් වලට ඇවිත් SSW කරන්න එද්දි N4 exam ස්කිල් ටෙස්ට් එක කරන්න පුළුවන්ද? අවුලක් වෙන එකක් නැති වෙයිද? මං ගැන දන්නවනම් අයියේ කිය. මේ ගැන දන්නවනම් කියන්න අයියේ. ට්‍රේනින් නීස් වලින් ජපන් ඇවිල්ලා. ට්‍රේනින් එකකින් ජපන් ඇවිල්ලා. ඕ දැන් කොහමත් දැන් අපිට ඒජන්සි එකෙන් අපිට කිව්ව විදියට දැන් තව මාස 6ක් 7ක් විතර යද්දී SSW නැති කරන කතාව මොකක්ද දැක්කෝ. ඒ නිසා ට්‍රේනින් වීස් එකකින් ඇවිල්ලා ට්‍රේනින් වීස් එක ඉවරනට පස්සේ SSW එක්සෑම් එක කරලා JFT එක්සෑම් එක කරලා මේ ජොබ් බීස් එකට මාරු වෙන කතාවක් තමයි අපිට මේ මතක විදියට මට කොල්ලෙක් කිව්වේ. ඒක මේ පන්ති යන කොල්ලෙක් දැන් JFT එක්සෑම් එක නැති කරනවා කියලා මොකක් හරි සීන් එකක් කියලා තිබ්බා. මම හරියට මේක දන්නේ නැහැ. මං හිතන්නේ එහෙම තමයි විස්තරේ. අයියට මොකද්ද හිතුනේ? මේ කැම්පස් ගිහින් ජොබ් එකක් කරන එකද හොඳ නැත්නම් ජොබ් එකක් නැත්නම් ඔහේ ඇවිල්ලා ජොබ් එකක් එක්ක සෙමෝන් දෛග ගන්න එකද හොඳ? මම නම් ඉතින් ලංකාවේදී මං එක්සෑම් මං A level කරන කලින් හිතාගත්ත මට ඒ තුනක් තිබ්බත් මං කැම්පස් යන්න නැතේ කියලා. ඉතින් කැම්පස් ගිහිල්ලා අවුරුදු 5 ඉඳලා මට සෙට් නෑ ඒක. ඊට පස්සේ තමයි මං අනිවාර්යෙන් මම මොකක් හරි 20න් පස්සේ ජොබ් එක මොකක් හරි කරලා අතර කීයක් හරි හොයාගන්නවා කියලා. මේ මන්නම් දැන් මේක සමහර එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවනේ. සමහර අය කැම්පස් යන්න කැමති, සමහර අය රටකට ගිහලා ජොබ් එකක් කරන්න කැමති. මේවට දැන් මං කියන මතෙත් එක්ක මන්නම් කැමති මෙහෙ ඇවිල්ලා ෂේප් එකේ ඉන්න ලංකාව කැම්පස් යනට වඩා. අයියේ ඇපාර්ට්මන්ට් එකේ යචින් එක කොල කීයද? කීමනි එහෙම කීයක් වුණාද? පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවද? වීඩියෝ කරන ඩිවයිස් එක මොකද්ද? ලංකාවේ කොහෙද? ඔක්තෝබර් ඉන්ටෙක් සින්ජුගුවෙන් හිතන් ඉන්න සෙට් වෙමු. අයි ඇපාර්ට්මන්ට් එකේ යචින් එක කොල කීයද? මේකේ ඇපාර්ට්මන්ට් එකේ යචින් එක අපේ කොල 4:00යි. කොල 4යි සෙන් 5යි. කීමනි එහෙම කීයක් වුණා? මේක කීමනිය කොල 15යි. මේ පේනවනේ ඇපාර්ට්මන්ට් එක බඩුත් එක්ක ඔක්කොම තියෙන්නේ. උඩක් තියෙන මං ඉන්නේ උඩ. මේ බාත්රූම් එකයි වොෂ් රූම් එකයි يعني දෙකම තියෙනවා. කොල 15ක් වුණා යචින් මේ කීමනිය. පාර්ට් ටයිම් ජොබ් එකක් මම පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. මම රෙස්ටුරන්ට් එකක් කරනවා. වීඩියෝ කරන ඩිවයිස් එක මොකද්ද? මම මේ වීඩියෝ කරන ඩිවයිස් එක 14 Pro Max එකක්. Max and 14 Pro එකක්. ලංකාවේ කොහෙද? මං මාතර. ඔක්තෝබර් ඉන්ටෙක් සින්ජුගුවෙන් හිතන් ඉන්නේ සෙට් වෙමු. අනිවාර්යෙන් සෙට් වෙමු. මෙසේජ් එකක් දාන්න. කීයක් ගියා දෙන්න? මට 28ක් වගේ ගිය ලක්ෂ. අයියේ වගේ වයසකද? මගේ වයස 20යි. ජපාන් එන්න ඕන කියලා හිතුනේ අය. ජපාන් එන්න ඕන කියලා හිතුනේ ඉතින් මම ඉතින් ලංකාවේ කැම්පස් යන්න ඒවටත් මේවටත් ලොකුට ආසාවක් නැහැ.
එක්සෑම් එකත් එකපාරින් කරගත්තේ. ඒ නිසා පොඩ්ඩක් මට හිතුණා පොඩ්ඩක් මේ වෙන රටකට ගිහිල්ලා ෂේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා මේ වයසට. ඒ නිසා ඉතින් ජපන් කරලා ජපන් ආවා. ජපන් ඉගෙන ගන්න පටන් ගත්තේ කොයි කාලෙද? මං හරියටම ජපන් ඉගෙන ගන්න පටන් ගත්තේ අපේ එක්සෑම් එක ඉවරුනේ 2025 දෙසැම්බර්නේ. 2027 මං එක්සෑම් කරන 2025 ජනවාරි පෙබරවාරි වගේ 2025 ජනවාරි පෙබරවාරි වගේ තමයි මම ජපන් ඉස්සෙල්ම ඉගෙන ගත්තේ. ඉස්සෙල්ම ඉගෙන ගත්තේ මං YouTube එකේ DP Education එකේ මං හොඩි ටික ඉගෙනගෙන තමයි මම පන්තියට ජොයින් වුනේ. ඊට පස්සේ ලබන අවුරුදු 2026 අප්‍රේල් මාසේ මම මෙහාට ආවා. අයියේ ජපානට ඇවිල්ලා ඇමරිකාවේ කෙල්ලෙක් බඳින්න බැරිද? ඒ මොකද්ද බං ඒ අපු ප්‍රශ්නේ? ජපානට ඇමරිකාව කෙල්ලෙක් බඳින්න ඕන ජපානට ජබ්බියක් බඳින්න. එක්සෑම් පාසේ LL ප්‍රයිවට් කොලෙජ් ස්ටුඩන්ට් වීසා ඉන්න බැරිද? අපෝ එහෙම පුළුවන්. එහෙම ඕන තරම් අය තියෙනවා ප්‍රයිවට් කරලා LL එක්සෑම් විතර එන්න ඕන. අපිට ඕන එක ප්‍රයිවට් කරාද නිකන් මේකෙන් කරාද කියලා. එක්සෑම් එක ගොඩක් ඉස්කෝලේ A-level එක්සෑම් එක ඉල්ලනවා. ඒ නිසා මේ ගොඩක් A-level කරලා එන තරමට හොඳයි. පාස් උනක් පෙන්නොත් A-level කරලා එන්න. අප්‍රේල් ඉන්ටේක් ඔක්තෝබර් අප්‍රේල් ඉන්ටේක් and ඔක්තෝබර් ඉන්ටේක් අතර වෙනස අනිවාර්යෙන් කියන්න. අප්‍රේල් ඉන්ටේක් කියන්නේ අප්‍රේල් ඉන්ටේක් එකේ දැන් අප්‍රේල් ඉන්ටේක් එක ආවන් පස්සේ අවුරුදු ලැන්ග්වේජ් ස්කූල් එක ඇතුළේ අවුරුදු දෙකම අතර ඉගෙන ගන්න ඕන අපි. දැන් ඔක්තෝබර් ආවට පස්සේ දැන් මං මේ අවුරුදු අප්‍රේල් ආව කියන්නකො. මේ අවුරුදු අප්‍රේල් ආව මගේ සොස් කිව් එක තියෙන්නේ අවුරුදු දෙකකින් 25 26 27 28 මගේ 28 අප්‍රේල් එද්දි මං සොස් කිව් වෙනවා. ඒ කියන්නේ මේ ඉස්කෝලෙන් මේ අයින් වෙනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මේ අවුරුදු ඔක්තෝබර් එන කියන්නේ මේ අවුරුදු ඔයගොල්ලෝ ඔක්තෝබර් ආවත් ඔයගොල්ලෝගේ සොස් කිව් එකේ තියන්නේ මගේ ඒ දවස්වලමයි. අන්න ඒක තමයි වෙනස. ඒ කියන්නේ ඉගෙන ගන්න තියෙන කාලය අඩුයි. දැන් අපි දැන් මුලින් ඉඳන් ඉගෙන ගන්න ඔයගොල්ලෝ දාන්නේ ඔක්තෝබර් ආවට පස්සේ මැදකින්දා. දැන් 5 කළා ආවට පස්සේ N4 ක්ලාස් වල තමයි එහෙම දාන්නේ. කොහමරි අපි ඔයගොල්ලෝයි එකම වෘද්ධිය ආපුවා එකම ලයින් එකේ තමයි යන්නේ කොහොම ආවා. ඔතකොට ස්කූල් ෆීස් එකත් අඩුයි. මේ මේව ටික ගොඩක් අඩුයි. ස්කූල් ෆීස් ඔක්තෝබර් ආවට පස්සේ අවුරුද්දේ මාස 3කට වගේ ස්කූල් ෆීස් එක ගෙවන්න තියෙන්නේ. අපේ අවුරුදු දෙකම ස්කූල් ෆීස් එක යනවනේ. ඒක තමයි ඒ දෙක අතර වෙනස. සම්පූර්ණ වියදම කීයක් ගියාද ලෝන් දැම්මද? මම ලෝන් දැම්මේ නැහැ. වියදම 28යි. මුදල් සම්බන්ධ ගැටලු තමයි බහුතරයකට තියෙන්නේ. පුළුවන් නිරාකරණය කරන්න දෙයක්. මම ඒකට කලින් උත්තර දුන්නා ෂේප් එකේ ලෝන් දාලා આવත් එහෙමයි නැත්තම් මෙහෙමයි. ඔයා ආව ඒජන්සිය මොකද්ද? මං ආවා මාතර යෝල් ලංකා එකෙන්. සම්පූර්ණ වියදම කීයක් ගියාද? මට 28යි ගියේ. ඒ කියන්නේ ඇපාර්ට්මන්ට් ගන්න නැතුව මට 28යි ගියේ. ඊට පස්සේ නැත්තම් 35ක් ගියා ඇපාර්ට්මන්ට් එක. පාර්ට් ටයිම් එක සෙට් නොවද? ඔව් මට රෙස්ටොරන්ට් එකක් සෙට් වුණා. තාම හෑන්ඩ් කෑෂ් එක නම් සෙට් වුණේ නැහැ. අයියට වයසීද? මගේ වයස 20යි. කෙල්ලෙක් ඉන්නවද? කෙල්ලෙක් ඉන්නවද? කී හැමෝම අහලා තියෙන කෙල්ලෙක් ඉන්නවද කියලා මම හිතන්නේ. දැන් 10ක් විතර හම්බුණා මං කිව්වෙත් නැහැ සමහර ඒවා. තා වීඩියෝ එක අන්තිමේදී මම උත්තර දෙන්නම් ඒකට. ජපානයේ ආදල්ද? ජපානයේ ආදල්ද ඉතින් ඇවිල්ලා බලන්න තමයි කියන්නේ. ඕලෙල් විතරක් කල්ලෙන්න බැරිද? ඕලෙල් කල්ලෙන්න පුළුවන්. ඕලෙල් කළාට අර ග්‍රේඩ් A කී ස්කෝල වලට සමහර අයට සමහර ග්‍රේඩ් A ස්කෝල වල A level exam ගිල්ලනවා. ඒක නිසා ගොඩක්ම මේ A level කල්ලෙන තරමට පෙනී ඉඳලා පාස් වෙන්න ඕනේ. පෙනී ඉඳලා එන්න තරමට තමයි ටිකක් හරි හොඳ. අයියට රට යන සේටම කොච්චර කාලයක් ගියද මේක අනිවාර්යෙන් කියන්නකෝ. මට රට යන්න ගියේ කොහොම හරි මම ජපාන් පටන් මට අවුරුද්ද මාස 6ක් වගේ ගියේ. ඒ වගේ කාලෙකින් මං ආවා. SSW හොඳද නැද්ද? SSW හොඳයි. ඒකෙදී ස්ටුඩන්ට් වලට සාපේක්ෂව බලද්දි ස්ටුඩන්ට් වීසා තමයි හොඳ. ස්ටුඩන්ට් වීසා වලින් අවුරුද්ද 60ට පස්සේ PR ගන්න පුළුවන්. ෂේප් එකේ දැන් ස්ටුඩන්ට් වීසා කියන්නේ ස්ටුඩන්ට් වීසා SSW කියන්නේ වීසා වර්ග දෙකන්නේ. ස්ටුඩන්ට් වීසා කියන්නේ ඒ වෙලේ හම්බ කළා ඒ වෙලේ කෙලින්ම ආපු දවස් නම් ජොබ් එකනේ. ඒක අවුරුදු 5 එතනින් ඉවරයි. ස්ටුඩන්ට් වීසා එමනේ ස්ටුඩන්ට් වීසා ආවා. ඊට පස්සේ මුල් අවුරුදු ටිකේ කට්ටක් තියෙනවා. කට්ට කාලා අවුරුදු 4න් පස්සේ තියෙන්නේ ආයි සුපිරි කාලේ. ඊට පස්සේ ආයි කෙලින්ම ආයි මුකුත් නැහැ. SSW වගේම තමයි ආයි සල්ලි හම්බ වෙනවා. පාර්ට් ටයිම් කරන තියෙනවා.
ඒක දීර්ඝ අපේ අනාගතය ගැන ඉස්සරහට හිතලා ගන්නවා නම් ඕගොල්ලෝ කරන්න ස්ටුඩන්ට් වීසා. අයි එලව කරන්න නැතුව ජපනිස් ස්ටුඩන්ට් වීසා ඉන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. අර සීන් එක තමයි ඉතින් තියෙන්නේ. නිහොන්කෝ ගක්කෝ වහනවද? නිහොන්කෝ ගක්කෝ වහනවද කියන්නේ නැති ඊද සෙන්සුරාදා නිහොන්කෝ ගක්කෝ නෑ. O level අයියේ ඔයා එලෙවල් කර. ඔව් මං කරා. ඔයා ඉන්නේ ක්‍රාන්තියේ ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? ජොබ් එකක් ඉතින් මං තනියම තමයි ජොබ් එකක් හොයාගත්තේ. ඊළ තනියම මං කොහොම හරි ස්ටුඩන්ට් 20කට විතර ගියා. එක ඒවා කිව්වා එක තැන් වලින් සමහර අය කිව්වා ෂෝක කරන්න ඕනේ කියලා කිව්වා. සමහර අය එන්ට්‍රි එක්සෑම් එක ඉල්ලුවා. ඊට පස්සේ ලංකාවට ජොබ් දෙන්න බෑ කිව්වා. දැන් මෙහෙ ගොඩක් කිඹිසි. මේ ඒක නිසා පොඩ්ඩක් නීති තද නිසා ඒ ගයිජින්නට අපි වගේ අයට ජොබ් දෙන්නේ නැහැ කිව්වා ගොඩක් තැන් වලින්. ඊට පස්සේ කොහොම හරි අහලා අන්තිම එකම එක රෙස්ටුරන්ට් එකකින් කිව්වා හරි වැඩට එන්න කියලා. ඊට පස්සේ ඒකෙන් තමයි මට මේ ජොබ් එක සෙට් උනේ. ඊට පස්සේ දැන් මම දිගටම ඒක තමයි කරන්නේ. දැන් සැපද? දැන් සැපත අපේ ආමුදුරනේ සැපයි. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජොබ් එකක් කරන එක කොහොමද? ජොබ් එකක් කරනවා කියන්නේ මෙහෙමයි. දැන් මට මේ වීඩියෝ එක කරගන්නත් බැරුණා. දැන් මම සති ගානක් තිස්සේ try කරා වෙලාවක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මෙහෙම. දැන් නයිට් එකේම සිට් වෙනවා කියන්නකෝ. ඉස්කෝලේ යනවා. ඊට පස්සේ නයිට් එක ගහනවා. නයිට් එක හයිටි කරනවා. ගෙදරින් වෙලාවක් නැහැ. කොහේ හරි පැහැදයක් හිටියා. දත්ම දෙකත් මොන හොදකට ආයි ඉස්කෝලේ ගියා. ඊට පස්සේ ආයි ඊළඟ දවසේ 6ට විතර ජොබ් එක තියෙනවා. ඊට පස්සේ ආයි ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා මොකක් හරි පිහුව ටක් ගාලා කරා වොෂ් එකක් දාගත්තා ආයි වැඩට ගියා. අන්න එහෙම තමයි ස්ටුඩන්ට් ලයිෆ් එක. කට්ටක් කන්න තියෙනවා. කට්ටක් ස්ටුඩන්ට් වීසා එක තමයි කට්ටක් කන්න තියෙන සුපිරියර් වීසා එක. ඇවිල්ලා බලන්න. අයියේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? මොකද තව දෙකකින් පස්සේ කියන්නම්. හොඳ අනිවාර්යෙන් දෙකකින් පස්සේ කියනවා. ඔයා ඉන්නේ සිටි එක මොකද්ද? දැන් ඔයා මං ඉන්නේ ටෝකියෝ වල සින්ජුකු වල ඉන්නේ. දැන් පාර්ට් ටයිම් එකකට ගෙවන ගාන කොහොමද? මෙහෙමයි එක සිටි වල එක වෙනස්. දැන් ඕසකා නගෝය වල සාපේක්ෂව ටෝකියෝ වල තමයි පඩි වැඩිම. පඩි වැඩි කියන්නේ පඩියට සාපේක්ෂව හොඳට වියදම් කරන්න වියදමත් වැඩි. ගොඩක් වියදමුත් වෙනවා. කොමාරි 1400ක් 1500ක් වගේ ඩේ එකක් වදිනවා පැයකට. පාර්ට් ටයිම් එකක් කරනවා. ඔයා වීඩියෝ කරන ඩිවයිස් එක මොකද්ද? වීඩියෝ එඩිට් කරන ඇප් මොනවද? ජපාන් ටෙක් ගැජට් බලන්න යන වීඩියෝක් ඕන. ඒ වගේ ප්‍රයිස් ලංකාවෙන් කීයක් වෙනවද කියලා කියන්නත් ඕන. හරි. ඊළඟ වීඩියෝ එක අන්න ඔය ගැන හොඳේ. ජපානයේ තියෙන ටෙක්නිකල් වට තියෙන කැමරා, ෆෝන්, ඊපස්සේ එයාපොඩ්ස් ඔය එක ගැටමැටික් කියලා තියන්නේ. ඒ වගේ වීඩියෝ අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක විදිහට වැටෙනවා. මං ඔයගේ වීඩියෝ එඩිට් කරන්නේ කොහොමද කියලා අහලා තිබ්බා. මං නෙමෙයි වීඩියෝ එඩිට් කරන්නේ. මම මෙහෙන් වීඩියෝ කරලා අපේ මල්ලිට යවනවා ඇප් එකකින්. ඒ මල්ලි තමයි ඔක්කොම වීඩියෝ ටික බාර වින්නේ. මං කරන්නේ වීඩියෝ කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරන එක මල්ලිට වීඩියෝ එක අප්ලෝඩ් කරන එක විතරයි. ඊට පස්සේ මල්ලි තමයි ඒ වගේ හොඳ නරක කැලටි කරලා තම්නේල් හදලා ඔක්කොම කරන්නේ මල්ලි තමයි. අයියා ඉන්න පැත්ත මොකද්ද? මං ෂින්ජුකු වල ඉන්න ලැන්ග්වේජ් ස්කූල් එකේ නම මොකද්ද? මං ඉන්න ලැන්ග්වේජ් ස්කූල් එක ෂින්ජුකු කොකුසයි කෝරියෝ ගකුයින්. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කිව්වොත් ෂින්ජුකු කොකුසයි ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ් කොලෙජ් කියලා තියෙනවා. ඒක දෙකම කවුරු පස්සේ අවුලන්න එනවා. එන්න කීයක් විතර ගියාද? 28යි ගියේ. ඒ ලෙවල් පාස් වෙන්න ඕනද ජපානයේ? නෑ එහෙම නෑ. ඒ ලෙවල් පාස් වෙන්න ඕනේ. සමහරට ග්‍රේඩ් A ස්කෝලර්ට ඉල්ලන තමයි ලෙවල් ඕන. ස්ටුඩන්ට් වීසෙන් තියෙනවම සුසුකම ඒ ලෙවල් කරන්න ඕනද නැත්නම් ඕ ලෙවල් කරලා ඉන්න පුළුවන්ද? ඒකට උත්තරේ කිව්වා. අයියේ කෙල්ලෙක් ඉන්නවද? හරි ඔව් මට කෙල්ලෙක් ඉන්නවා. අහල් දීප කොමාරි කමෙන්ට් 82ක් තිබ්බයි කියන්නේ 30ම අහල් තිබ්බේ කෙල්ලෙක් ඉන්නවා. කෙල්ලෙක් හැම ප්‍රශ්නයකම අවන්තිමේදී ප්‍රශ්න ටික අහලා යටින් දාලා කෙල්ලෙක් ඉන්නවා. අපි ඔහෙදී හදාගන්න ඕන ඩොකියුමන්ට් මොනවද? හදාගන්න ගොඩක් ලොකු ඩොකියුමන්ට් ටිකක් තියෙනවා.
මම මෙහෙන් කියනවට වඩා හොඳයි ඒජන්සි එකකින් ගිහිල්ලා ෂේප් එක අහගන්න එක. ඒ කියන්නේ අපේ මුල ඉඳන්ම තියෙන හැම ඩෙන්ටිටි එක නම පවා හැම එකම වෙනස් කරගන්න ඕන. වෙනස් කරගෙන කියන්නේ එකක හරි මොකක් හරි දැන් අපේ සර්ටිෆිකේට් එක මොකක් හරි අකුරක වෙනස්වක් වුණොත් ඒ අකුරම දැන් ඩෙන්ටිටි වෙනස් වෙලා නැත්නම් අනිවාර්යෙන් ඔක්කොම දෙකේ මොකක් හරි එකක් වෙනස් කරගන්න ඕනේ. එහෙම මේ උප්පැන්න පාව වෙනස් කරන්න වෙන අවස්ථා තියෙනවා අකුරු මාරුනොත් එහෙම. ඒ වගේ ලොකු වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒක පොඩ්ඩක් ඒජන්සි එකකින් බලලා හදාගෙන කතා කරගන්න. ජපාන් ස්කූල් එකකින් ඔයා ඉගෙන ගන්න දේවල් මොනවද? මම ඉගෙන ගන්න ජපනිස් ලැන්ග්වේජ් එක. දැන් මම N4 කරලා ආවා. N4 එක්සෑම් එක පාස් වෙලා ආවා. ඊට පස්සේ දැන් මේ දවස්වල නම් කියන්නේ N4 එක N4 N3 ඊට පස්සේ N2 තියෙනවා. ඒ ටික එක්කම ඉගෙන ගන්න ඕන. අපි එක්සෑම් පාස් වෙන්න ඕන සෙම්මුන් යන්න. අයි ස්ටුඩන්ට් වීසා SSW වීසාද හොඳ. SSW වීසා වලින් එන්න මොනවද කරන්න ඕන විභාග? SSW වීසා වලින් එන්න කරන්න ඕන JFT එක්සෑම් එක. ඒ කම්පියුටර් බේස් එක්සෑම් එකක් තියෙන්නේ. ඒක කරලා ස්කිල් ටෙස්ට් එක පාස් වෙන්න ඕන. ඊට පස්සේ තමයි එක්සෑම් එක ඒ ටික එක්සෑම් එක ස්කිල් එක පාස් වුණාට පස්සේ තමයි එක වේකන්සි වලට ඇප්ලයි කරන්නේ මේ SSW වලට. ඔයාට කීයක් ගියාද ජපාන එන්න? ආදායම වියදම කියහම ආදායම කියන්නේ ආදායම කොළ 15ක් වගේ ආදායම වියදම යනවා මචං. බිල් ටික තාම මේ මාසේ මම බිල් ටික ගෙව්වේ නැහැ. ගෙව්වට පස්සේ තමයි ඒ ටික කියන්න ඕන. මම ඒ ටික කියනකොට මම vlog එකක් දාන්න. ඔතන ඒකත් දැනගන්න පුළුවන් නේ. ඒ ටිකත් කියනකොට vlog එකක් දාගෙන යන්න. ඔයා ගියපු විදිය මොන එක්සෑම් එක කරලාද ගියේ වයස කීයද? මං ගියපු විදිය කියන්නේ මම ඇවිල්ලා N5 එක්සෑම් එක පාස්. N5 වරින් මම නැට් එක්සෑම් එක කරා. ඊට පස්සේ N4 JLPT N5 නැට් එක N4 නැට් එක කරා. නැට් එක මට එකවර කරගෙන බැලුණා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ JLPT එක්සෑම් එක තමයි JLPT එක්සෑම් එක පාස්. ඊට පස්සේ JLPT කරන්න කලින් මම වීසා ඇප්ලයි කරලා තිබ්බේ. ඊට පස්සේ තමයි මම N5 එකෙන් තමයි මේ වීසා ඇප්ලයි කරේ. ඊට පස්සේ N4 කරගත්තා දෙසැම්බර් වල. ඊට පස්සේ අප්‍රේල් වල තමයි ආවේ. අප්‍රේල් 6 ඊට පස්සේ කෙල්ලෙක් ඉන්නවද? උත්තරේ දුන්නා උඩේ. ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බ. ගොඩක් අය අර එකම ප්‍රශ්න ටික වගේ අහලා ඊට පස්සේ මම බල්ලා පුළුවන් ටිකටම හැම එකටම උත්තර දුන්නා. හරි දැන් ඔක්කොම ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. දැන් මොකක් හරි තව මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ යට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. තව මොනවා හරි අඩුපාඩු මොකක් හරි දැන් දන්නේ නැහැ නේ. මං අවිල තාම මාස 3යි. ඊට පස්සේ කියා මූ මෙහෙම පම්පෝරි ගහනවා. අපි මේ අවුරුදු 2-3ක් හිටපු සෙම්පයි අයියලට බලන්න නෙමෙයි මම මේ වීඩියෝ එක දැම්මේ. වීඩියෝ එක බලමු මොකක් හරි මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තර ටිකක් දුන්නේ. ජපාන් දෙන්න ආසාවෙන් බලන් ඉන්න ඔයාලට තියෙන ප්‍රශ්න මටත් ඒ කාලේ එහෙන ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒව මං තනියෙන් ඔය මේ වගේ ජපාන් ඉන්න ඒගොල්ලෝ කරපු Q&A පෝස්ට් වලින් බලලා වීඩියෝ වල රිප්ලයි වීඩියෝ වල පෝස්ට් වල රිප්ලයි කරලා වීඩියෝ දාලා එහෙම තමයි මං අහගත්තේ. මේ හරි එහෙනම් ඔය ටික තමයි දැන් දාලා දෙන ප්‍රශ්න ටික. තව වීඩියෝ දිග්ගැස්සෙන්න කලින් මෙතනින් වීඩියෝ ඉවර කරන්නම්. එහෙනම් කට්ටියටම ජය වේවා. ජපාන් ඉන්න අයට හැමෝගෙම සිහින ඉක්මනින්ම හැබෑවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න බුස්සරණයි. ජය වේවා.